ධනු ලග්න හිමියනි මේ සතිය නම් ඔබ කිසිසේත්ම සැලුවට ගත යුතු සතියක් නෙවෙයි. මේ සතියේ ආහස්තලයේ ලොකු ග්‍රහ මාරු සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබ නොදැනුවත්ව මේ ගෙවන තප්පරයේත් මුළු මහත් විශ්ව ශක්තියම ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ජීවිතයේ කිසියම් පෙරලියක් කරන්නයි. ජීවිතේ වගකීම් කරපිට තියාගෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ගෙදර දොරේ බලන විසඳ ගන්න නායතුරුස් බේරන්න රෑ දවල් නැතුව වෙහෙතෙන ඔබට මේ සතිය මහා ලොකු ඇරෝම් ලක්ෂයක්. සතිය පටන් ගනිද්දීම ඔබේ හිත පාලනය කරන චන්ද්‍රයා ගිහින් නැපෙන්නේ. මේ වෙද්දී ඔබේ ග්‍රහස්ථානයේ ගෘහස්ථානය කියන්නේ 4 වැන්නේ වක්‍ර වෙලා ඉන්න කර්මස්කාරක වක්‍ර වෙලා ඉන්න කර්මකාරක සෙනසුරු එක්ක ඒකෙන් ඔබේ ගෙදර සාමයට ඔබේ පවුල් ජීවිතයට මහා ලොකු පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. මම මේ පවුලට කොච්චර කරත් වැඩක් නෑ නේද වෙනි අසුභවාදී සිතුවිලි ඔබේ සිතේ පිරෙන සතියක් මේක හොඳින් මතක තියාගන්න. හැබැයි එතරින් වැටෙන්න මේ විශ්වය ඔබට ඉඩ දෙන්නේ නැහැ. මොකද සතිය මැද වෙද්දී චන්ද්‍රයා ගිහින් ඔබේ පස්වැන්නේ ඉන්න බලවත් කුජ එක්ක ගැටිලා මහා ප්‍රබල චන්ද්‍ර මංගල යෝගයක් නිර්මාණය කරනවා. ගොඩක් අයට මේ යෝගයෙන් ප්‍රඥාවත් ධනු ලග්න හිමි ඔබට මේ යෝගය හදන්නේ ධනය සහ වාසනාව ගෙනන තැනක්. ඔබව මානසිකව වටන්න එන මේ ග්‍රහ බලපෑම් වලින් බේරිලා සතිය මැදදී එන ඒ යෝධ වාසනාව ඔබේ දෝතට ලබා ගන්නේ කොහොමද? අද මේ වීඩියෝ එක මුල ඉඳලා අගට කිසිම තැනක් මඟ නොහැර බලන්න. මේක උදෙක් පලාපලයක් පමණක් නෙමෙයි. මේ විශ්වයේ රිද්මේ තේරුම් අරන් ඔබේ පවුලත් දරුවන් දේපලත් ආරක්ෂා කරගන්න මම ඔබට දෙන ප්‍රායෝගික මඟ පෙන්වීමක් මේක. හොඳින් මතක තියාගන්න. දිගටම ඔබේ සතිපතා ලග්න පලාපල දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. ඔබේ සහ පවුලේ අයගේ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. ධනු ලග්න හිමියනි ඔබට මේ විශ්වයෙන් සිදුවන අපල උපද්‍රව වළක්වා ගන්නටත් සතුට සැපත සාමය ලබාගෙන වාසනාව උදා කර ගන්නටත් ඔබේ ලග්නයට අනුව ගණ පිහිටවා මා විසින් රචනා කරන ලද පාත සදහස් සෙත් කවිය මා සමග තෙවරක් කියවන්න. මම මේ රචනා කරන ලද්දේ සර්ව සුභවාදීව ගණ පිහිටවා කියන එක හොඳින් මතක තියාගන්න. ධනු ලග්නයෙන් උපන් මාහට විශ්ව මෑණියෝ පිහිට වේවා මගේ දරුමුණු බුරන් තැමියා විරිද හට ඔබේ සෙත ලැබේවා අපල උවදුරු හදිසි අනතුරු රෝග කොඩි වෙන භංග වේවා විශ්ව මාතාවගේ පිහිටින් අපල සපලව ජය ලැබේවා. ධනු ලග්න හිමියනි අපි මුලින්ම බලමු මේ සතියේ විශ්වයෙන් ඔබට ලැබිලා තියෙන ලොකුම ආශිර්වාද මොනවද කියලා. අභියෝග කොච්චරවත් ඔබව තාම අභිමානයෙන් ජීවත් කරවන්නේ මේ බලවත් ග්‍රහ පීඨම නිසායි. ධනු ලග්න හිමියනි ඔබට මේ වෙද්දී තියෙන ලොකුම වාසනාව තමයි ඔබේ ලග්නාධිපති වන ජීවකාරක ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච බලයෙන් ඒ කියන්නේ තමන්ගේම උපරිම ශක්තියෙන් ඉඳීම. ගොඩක් අය අට වෙන්නට බයයි. ඒක මෘත්‍යු ස්ථානය බාධක ස්ථානය නිසා. හැබැයි මේකේ තේරුම හොඳින් අහගන්න. ලග්නාධිපති අට වෙන්නේ උච්ච වුණාම ඒක හරියට මහා කළු ගලක් යට තියෙන නිදානයක් වගේ. කොච්චර ප්‍රශ්න කරදර ණයතුරුසාවත් ඔබව කවදාවත් බිම වැටෙන්නේ බිම වැටෙන්න මේ ගුරු ඉඩ තියන්නේ නැහැ. හදිසි අනතුරු වලින් ඔබව විස්මිත විදියට ආරක්ෂා කරනවා. ඒ වගේම කාලයක් තිස්සේ හිර වෙලා තිබුණු මුදලක් පරණ රක්ෂණ මුදලක් එහෙමත් නැත්තම් බලාපොරොත්තු නොවුණු විදිහේ රහස්‍ය ආදායම් මාර්ගයක් මේ සතියේ ඔබට විවෘත වෙන්න පුළුවන්. ඊළඟට බලන්න අගහරුවත් කුජ ග්‍රහයා දිහා. කුජ ඉන්නේ මේෂ රාශියේ. ඒ කියන්නේ ඔබේ පස්වැන්නේ ස්වශේත්‍ර බලයෙන් තමන්ගේම ගෙදර පස්වැන්න කියන්නේ දරුවෝ.
බුද්ධිය සහ ආයෝජන පෙන්වන ස්ථානය ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ මේ කාලේ ගන්න හැම තීරණයක්ම අතිශයම සාර්ථක වෙනවා. ඒ වගේම මේ කාලේ ඔබේ මොළය මාර වේගවත් ව්‍යාපාරයකදී ගන්න ඉක්මන් තීරණයක් නිසා ලොකු ලාභයක් ලබන්න පුළුවන්. පත් යන්න කියන්නේ ලොතරැයි සහ හදිසි ධන ලාභ වලට අදාළ තැනක් නිසා ස්වශේත්‍ර කුජගෙන්නේ පැත්තට ලොකු වාසනාවක් ගේනවා. දැන් මම මේ කියන්න යන දේ ඉතාමත් කල්පනාවෙන් අහගන්න. ගායෝ කොච්චර බලවත් වුණත් මේ සතිය ඔබ පරිස්සම් වෙන්න ඕනම තැනක් තියෙනවා. ඒ තමයි ඔබේ හතරවැන්න. හතරවැන්න කියන්නේ ඔබේ ගෙදර, ඔබේ හදවත, දීපල සහ මව පෙන්වන ස්ථානය. මේ වෙද්දි කර්මයට අධිපති සෙනසුරු මීන රාශිය කියන්නේ ඔබේ හතරවැන්නේ වක්‍ර වෙලා ආපත්තර ගමන් කරනවා වගේ පේන අවස්ථාවක ඉන්නේ. සෙනසුරු හතරවැන්නේ වක්‍ර වුණාම ගෙදර සාමය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අම්මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන්ම හතිය පපුවේ අමාරු වගේ දේවල් ගැන ලොකු බයක් ඇති වේවි. ඊඩම් ගෙවල් සම්බන්ධයෙන් තිබුණු පරණ ප්‍රශ්න ආයෙත් මතුවෙන්න ඉඩ තියෙනවා. සතිය පටන් ගන්නේම මානසික පරීක්ෂණයකින් ජූනි මාසේ 29 සහ ජූලි 1 කියන සතියේ මුල් දවස් තුනේ චන්ද්‍රය ඇවිත් මේ වක්ත වෙලා ඉන්න සෙනසුරු එක්ක හතරවැන්නේදී ගැටියෙනවා. මේක ජ්‍යොතිෂය කියන්නේ විෂ යෝගයක් කියලා. හිතට අධිපති සතු පීඩනය කිරෙන සෙනසුරු එක්ක ඔබේ ගෘහස්ථානය හැප්පුණාම සතිය පටන් ගන්නදීම ඔබේ හිතට මහා ලොකු බලක් දැනෙනවා. ගෙදර අයත් එක්ක විශේෂයෙන්ම ජීවන සහකරු හෝ සහකාරිය එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නැති තරමට කලකිරීමක් එනවා. මේකෙන් බේරෙන්නේ කොහොමද? මේ දවස් තුනේ ඔබේ ගෙදර අය එක්ක තර්ක කරන්න යන්න එපා. ඉඩම් කඩම් වල මායිම් ප්‍රශ්න කතා කරන්න යන්න එපා. ගෙවල් හැදෙන වැඩක් තියෙනවා නම් මේ දවස් තුන ඇතුළත අලුතින්ම මුදල් යොදවන්න එපා. මේ කලකිරීම විශ්වයෙන් එවන තාවකාලික පීඩනයක් විතරයි කියලා තේරුම් අරන් නිස්සද්දව ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ සතියේ මුල් දවස් තුන ඉවසීමෙන් හිටියොත් ජූලි මාසේ 2, 3, 4 දවස්වල විශ්වය ඔබට දෙන තෑග්ග හරිම ප්‍රබලයි. මීන රාශියේ හිටපු සඳු මේස රාශියට කියන්නේ ඔබේ පස්වැන්නට ගින් අතිශයින් බලවත් කුජයෙක් එකතු වෙනවා. සඳුයි කුජයි එකතු වුණාම හැදෙන චන්ද්‍රමංගල යෝගය ඔබේ පස්වැන්නේ නිර්මාණය වීම මහා ලොකු ශක්තියක්. වෙනත් ලග්න වලට මේකෙන් ප්‍රශ්න ආවත් ධනු ලග්න හිමි ඔබට පස්වැන්න කියන්නේ වාසනාව. මේ දවස් තුන ඇතුළත ඔබට බලාපොරොත්තු නොවුණු විදිහේ අධිති ආදායමක් ලැබෙන්න පුළුවන්. දරුවෙකුගේ කටයුත්තක් උදාහරණ ලෙස විභාගයක් රැකියාවක් වෙනුවෙන් ඔබ කරපු කැපකිරීම වල ප්‍රතිඵලයක් ඇවිත් මුළු පවුලටම සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබේවි. හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. කුජ කියන්නේ ගින්දර, සඳු කියන්නේ ඔබේ හිත. මේ දෙක එකතු වුණාම ඔබ හරිම වේගවත් ඉක්මන් වෙනවා වැඩි. බේරෙන විදිය මොකක්ද? මේ දවස් තුනේ දරුවන්ගේ අතේ පොඩි වැරද්දක් වුණත් ඔබට මාර කේන්තියක් එනවා. ඒ කේන්තියෙන් දරුවන්ට ගහන්න බනින්න යන්න එපා. සල්ලි ලැබුණා කියලා හිතාමතාම අනවශ්‍ය විදියට වියදම් කරන්න යන්න එපා. ලැබෙන වාසනාව බුද්ධිමත්ව පාවිච්චි කරන්න. ධනු ලග්න හිමියනේ මේ සතියේ ඔබට වාසනාව ගෙනෙන උච්ච සහ සුශේෂ්ත්‍ර ග්‍රහයින්ගෙන් ඔබට ලැබෙන වාසනාව තව තවත් වැඩි වේවා යනුවෙන් සිතාගෙන ඔබේ ලග්නයට අනුව සර්ව සුභ ආයුරින් ගණ පිටවා රචනා කර ඇති මෙම සෙත් කවිය මා සමග තෙවරක් කියවන්න. කටක රාශියේ උච්ච වූ ගුරු බලෙන් මාහට ජය ලැබේවා. මේස රාශියේ උච්ච වූ කුජ බලෙන් සතුරන් භංග වේවා. චන්ද්‍ර මංගල යෝග බලයෙන් පවුලේ යහපත උදා වේවා. විශ්වමෑණියෝ මගේ පවුලේ සෑම දෙනාටම පිහිට වේවා. අපි දැන් බලමු අනිත් ගායෝ කොහොමද ඉන්නේ කියලා. රාවිගායා කියලා කියන්නේ විශ්වයේ රජු. ඔබේ හත්වැන්නේ මිත්‍ර බලයෙන් ඉන්නවා. හත්වැන්න කියන්නේ විවාහය සහ පවුල් ව්‍යාපාර. රාවි එතන ඉන්න නිසා
ඔබේ ව්‍යාපාරික අවුල්කරුවන් අතරේ ඔබට ලොකු පිළිගැනීමක් ලැබෙනවා. පවුලේ තීරණ ගනිද්දී ඔබේ වචනයට අනිත් අය රත් වෙනවා. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. තැනක් තියෙනවා. බුධ සහ සිකුරු කියන ග්‍රහයන් දෙදෙනාම ඉන්නේ ඔබේ අටවැන්නේ. සතුරු බලයෙන් ලග්නාධිපති අතර උච්ච වුණත් මේ දෙන්නා සතුරුව ඉන්න නිසා මේ සතියේ රහස් සමතතා තියාගන්න අයට ඒ රහත් එළි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සිකුරු අටවැන්නේ සතුරුව ඉන්නකොට අනවශ්‍ය විලාසිතා තේරුමක් නැති ගමන් බිමන් වලට සල්ලි නාස්ති වෙන්න පුළුවන්. බුධ අටවැන්නේ සතුරුව ඉන්න නිසා මේ සතිය අත්සන් කරන ඕනෑම ලියවිල්ලක් දෙපාරක් කියවලා බලන්න. නැත්නම් තුන් පාරක් කියවලා බලන්න. රාහු සහ කේතුගේ බලපෑම නිසා රාහු ගමන් කරන්නේ ඔබේම තුන්වැන්නේ සහජ ස්ථානයේ මිත්‍ර බලයෙන් මේක ගොඩක් සුබ පිහිටීමක්. තුන්වැන්නේ රාහු ඔබට මහා ලොකු ධෛර්යයක් සහ අභියෝග බාර ගන්න පුළුවන් හැකියාවක් ලබා දෙනවා. කේතු ගමන් කරන්නේ නවවැන්නේ කියන්නේ භාග්‍යස්ථානයේ සතුරු බලයෙන්. නවවැන්නේ කේතු ඉන්නකොට ඔබ කොච්චර ආගමට දහමට නැතිව හිටියත් සමහර වෙලාවට ඔබේ පෙරපින එහෙමත් නැත්නම් වාසනාව ටිකක් පමා කරන ස්වභාවයක් තියෙනවා. මම මෙච්චර පින් දහම් කරනවා ඒත් මට මගේ ප්‍රශ්නවලට පිළිතුරක් නැහැනේ වගේ අසුභවාදී අදහස් සුදහස් එන්න පුළුවන්. ධනු ලග්න හිමියනි, අපි මේ සතියේ සම්පූර්ණ විශ්වසිතීම දැන් දිගහැරලා බැලුවා. සතිය මුල ගෙදර දොරේ එන මේ මානසික පීඩනය ඔබ බුද්ධියෙන් දරාගත්තොත් සතිය මැදදී චන්ද්‍ර මංගල යෝගයෙන් ලැබෙන ඒ මහා වාසනාවෙන් ඔබේ පවුලට ලොකු ආර්ථික ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. බව දැන් ඔබට තර්කානුකූලව පැහැදිලි නේද? උච්ච වූ ගුරුගේ ආශිර්වාදයත් බලවත් කුජගේ ධෛර්යයත් ඔබේ ජීවිතය ආරක්ෂා කරන්න මේ විශ්ව විසින්ම බැඳී ඉන්නවා. මේ නිසා කිසිම දෙයකට බිය වෙන්න එපා. අතීතයේ වුණු වැරදිකට පසුතැවෙන්නත් එපා. මේ විශ්ව ශක්තිය කෙරේ අසීමිත විශ්වාසය තියාගන්න අද මේ වීඩියෝවෙන් මම ඔබට දුන්නු දැක්ම ඔබේ හදවතට දැනුණා නම්, ඔබේ ජීවිතයට ආලෝකයක් වුණා කියලා ඔබට හිතෙනවා නම්, ඔබේ හිතේ තියෙන සියලුම බර මේ මොහොතේ අතහැරලා මේ වීඩියෝවට පහලින් කමෙන්ට් එකක් විදියට සටහන් කරන්න විශ්ව මාතාවට ස්තුතියි කියලා. ඒ අකුරු කීපයක් නෙමෙයි, ඒ වචන තුනෙන් ඔබ මේ මුළු මහත් විශ්වයේම ධනාත්මක ශක්තියට ඔබේ නිවසට ඔබේ දරුවන් වෙත ගලාගෙන එන්න කියලා කියන ප්‍රබල ආරාධනාවක්. ධනු ලග්න හිමියනේ, මේ සතියේ ඔබට අපල උපද්‍රව ඇති කරන නීච සහ සතුරු ග්‍රහයන්ගෙන් ඇතිවිය හැකි අපල උපද්‍රව භංග වේවා කියලා හිතාගෙන මා විසින් සර්ව සුභවාදීව ඔබේ ලග්නයට අනුව ගණ පිහිටවා ඇති මෙම සෙත් කවිය මා සමග තෙවරක් ගායනා කරන්න. සතුරු බුද සහ සිකුරු ගෙන්වන අපල උවදුරු භංග වේවා. වක්‍ර සෙනසොරෝ සඳු සමග ඇති ගැටුමේ අපලය භංග වේවා. චන්ද්‍ර සෙනසොරෝ එකතු වී එන අපල යෝගය භංග වේවා. විශ්ව මාතාවගේ පිහිටයි සියලු උවදුරු භංග වේවා. ධනු ලග්න හිමියනේ, ධනු ලග්න හිමි ඔබට පවුලේ සමගිය රැකෙන සියලු බාධක මැඩගෙන ඉදිරියට යන ඊටමක් ශක්තිමත් වාසනාවන්ත සත්‍යයක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දේවි පිහිටයි ඔබට සහ ඔබේ පවුලේ සෑම දෙනාටම විශ්ව මාතාවගේ ආරක්ෂාවයි රැකවරණයි විශ්ව මාතාවගේ පිහිටයි. ධනු ලග්න හිමියනේ, මේ සතියේ ඔබේ ජය අංකය අංක 6, සුබ වර්ණය කහ, සුබ දවස සිකුරාදා. මා මෙම ඉදිරිපත් කළ බලාපොල විස්තරය ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුකූලව ගණනය කර මේ සතියට ගැලපෙන ආකාරයට මනාව සම්පින්ඩනය කර ධනු ලග්න හිමි ඔබට පෞද්ගලික මට්ටමෙනොත්
ධනු ලග්නයේ හිමි සමස්ත ජනතාවගේම පොදු යාපත වෙනුවෙන් සකස් කර ඇත. ඔබට මෙම සතියේ යෙදෙන අපල උපද්‍රව ඇතනම් ඒවා දුරු කරගෙන පින්බර වාසනාවන්ත ඉදිරි සතියකට ගමන් කරන්නට මගෙන් ආසිරි ඔබට ජය සහ සතුට. දිගටම ඔබේ සතිපතා ලග්න පලාපල දැන ගැනීමට අපිව සබස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. ඔබේ සහ පවුලේ අයගේ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.